මතක තියාගන්න. කෙල්ලෝ ඉන්නවා වැලන්ටයින් ඩේ හොඳට නටන්න ඇති හදපල්ලා 3ක් හරි ඉස්කෝල දානක වෙනම කතාවක්. කණ්ඩ දිනක වෙනම කතාවක්. හදපල්ලා 3ක් ජාතිය බේර ගන්න ඕන නම්. මේ යන්නේ යස අර්පත් කියපු ගර්භාෂ යුද්ධේ. අතින් කටින් ගහලා දුවන් දිනන්න බෑ නම් බඩෙන්වත් ගහමු කියලා පටන් ගත්ත යුද්ධෙ මේ. අකුරන්ට ඔක්කොම දේවල් ඉල්ලනවා පොලිසියක් ඉල්ලන්නේ. මං දන්නවා පළාතේ විස්තර හොඳට. මට හරි සන්තෝසයි STF එක බාර ඉන්න සීනියර් ජී ලතීෆ් සර් ගැන. හොඳ මිනිස්සෙක්. කවදාවත් සිංහලයට කැත වැඩ කරන්නේ නැහැ. හොඳ මුස්ලිම් මිනිහා. ඒ මිනිහා දන්නවා අපි ශ්‍රී ලාංකීය මුස්ලිම් කියලා. මතක තියාගන්න. මං අරාබි රටවල් ගොඩක ළඟදී සංචාරය කරලා ආවේ. බහරේන්, ජෝර්ඩාන්, කටා, කුවේට්, ඩුබායි යන්න ඉන්නවා. දැන් 27 යනවා මැලේසියා. ඊටසෙන් කොරියාව වලට එනවා. කොරියා ළමයි ගොඩක් ඉන්නවා නුවර. අම්මලා ශ්‍රී ලංකාවට එපා කොරියා ඉන්න පුතා ලක්ෂ 2ක් 2.5ක් පඩි ගන්නවා කියලා. හොඳට දුක් විඳලා පඩි ගන්නේ. බොහොම ආදරෙන් කියන්නේ හොඳට දුක් විඳිනවා පැය 7 8 9 10. නිකන් ඉන්න බෑ මේ කාලේ පට්ට සීතලයි. දැන් බොහොම ආදරෙන් කියන ගමන් මට හරි සන්තෝසයි. තරුණ හාමුදුරුවෝ ටිකක් ඉන්නේ පන්සලේ. පදනම් හදන්න එපා.